සුබ දවසක් හැමෝටම. ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. සාමාන්‍යයෙන් රෝස පැහැ තොල් කියන්නේ විශේෂයෙන් ගැහැණු ළමයින්ගේ ආශාවක් වගේම සිහිනයක්. ගැහැණු ළමයෙක් ලස්සනට පෙනෙන්න රෝස පාට තොල් කියන දේ ඉතාමත් වැදගත් වෙනවා. නාදලු වගේ තොල් තිබෙන ගැහැණු අය ඉතිහාසයේ පාව වර්ණනා කරලා තියෙන්නේ මෙන්න මේ නිසයි. අඳුරු පැහැති තොල් තිබීමේ මුහුණ කොච්චර අලංකාරවත්ව තිබ්බත් ඒ තිබෙන සුන්දරත්වය තොල් නිසා නැති වෙලා යනවා. මේ විදිහට තොල් අඳුරු වෙන්න හේතු ගොඩක් බලපානවා. මෙහිදී දැඩි ලෙස තොල් ආලේපන භාවිතය සහ ඒවා හරි විදිහට පාවිච්චි නොකිරීම, නිතර කැපෙන්න අඩංගු පාන වර්ග භාවිතය, අවුවට පිලිස්සීම, අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම, දුම් පානය කිරීම, කාලගුණය වෙනස් වීම, කාර්ය බහුල නිසා පීඩනයක් ඇතිවීම වගේ දේවල් තොල් අඳුරු වෙන්න ගොඩක්ම බලපානවා. ඒ වගේම ඔබේ තොල් ස්වභාවික රෝස පැහැයෙන් තබා ගැනීමට නිසි ලෙස ආරක්ෂාවක් අවශ්‍ය වෙනවා. ඔබේ තොල් රෝස මුදු ලෙස පවත්වා ගැනීමට මිල අධික නිෂ්පාදන සඳහා මුදල් වියදම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ මුළු තැන්ගෙහි පහසුවෙන් ලබාගත හැකි වියදමක් නැතුව ස්වභාවිකව ලබාගත හැකි අමුද්‍රව්‍ය භාවිතා කරමින් තොල් රෝස පැහැ කරගන්න පුළුවන් ක්‍රම තමයි මේ වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා මේ වගේ වටින වීඩියෝ දිනපතා නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. පළවෙනි එක තමයි ලෙමන් ජුස් සහ සීනි වලින් ස්ක්‍රබ් කිරීම. ඉස්සෙල්ලාම දෙහි ගෙඩියක් අරගෙන ඒක දෙකට කපලා දෙහි බෑය මතට සීනි ටිකක් දාලා තොල් මුදුව ස්ක්‍රබ් කරන්න ඕන. මේක දිනපතා නිින්දට යාමට පෙර කරන්න පුළුවන් නම් ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දෙහිවල තියෙන ස්වභාවික බීජින් නිසා තොල්වල පැහැය ක්‍රමයෙන් වැඩි වෙනවා. සීනිවල රළු ගතිය නිසා තොල්වල මැරුණු සම ඉවත් කරන්න උදව් වෙනවා. දෙවැනි එක තමයි දත් බෙහෙත් වලින් ස්ක්‍රබ් කිරීම. මුදු රෝස තොල් ලබා ගැනීම සඳහා රාත්‍රියේ හෝ උදෑසන දත් මැදීමෙන් පසු දත් බෙහෙත් වලින් දෙතොල් පිරිමැද ඉවත් කරන්න. දෙතොල් වල පැහැය පවත්වා ගන්න මේ ක්‍රමය ඉතාමත් වැදගත් වෙනවා. තුන්වෙනි එක තමයි රෝස ප්‍රතිකාර. මෙහිදී රෝස වතුරට මී පැණි බිංදු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ඔබේ තොල් මත ආලේප කරන්න. තව රෝස පෙති හොඳින් තලා තලපයක් ලෙස සකසාගෙන එයට බටර් තේ හැන්දක් සහ මී පැණි ස්වල්පයක් එකතු කරන්න. ඒ වගේම ඒ තොල් මත ආලේප කර මුදුව සම්බාහනය කරන්න ඕනි. මේ සතියට දෙපාරක් පමණ සිදු කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හතරවෙනි එක තමයි දෙලුම් ප්‍රතිකාරය. දෙලුම් මැට හොඳින් තලා පොඩි කරගෙන ඒකට කිරි ස්වල්පයක් සහ රෝස වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න ඕනේ. ඉන්පසු එම මිශ්‍රණය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු කිහිපයක් හොඳින් සම්බාහනය කර මද රස්නේ වතුරෙන් සෝදා හරින්න. පස්වෙනි එක තමයි ලිප් මේකප් එකක් කිරීම. තොල් රෝස පැහැ කර ගැනීමට දිනපතා නිින්දට යාමට පෙර දිවා කාලයේ යොදන ලිප් මේකප් ඉවත් කිරීම අනිවාර්ය වෙනවා. මුදු කපු බෝලයක් භාවිතා කර ලිප් මේකප් ඉවත් කළ යුතු වෙනවා. තව ආමන්ඩ් තෙල් සහ ඔලිව් තෙල් ස්වල්පයක් දමා මුදු ලෙස ආලේප කිරීමෙන් ලිප් මේකප් ලේසියෙන් ඉවත් කරන්න පුළුවන් වෙනවා. තොල් ලිප්ස්ටික් සමග නිින්දට යාමෙන් තොල් අඳුරු වෙන්න මේ ප්‍රධානම හේතුවක් වෙනවා. හයවෙනි එක තමයි ඔලිව් තෙල් සත්කාරය. ඔලිව් තෙල් ස්වල්පයකට සීනි ටිකක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරන්න ඕනේ. ඉන්පසු මෙම මිශ්‍රණය තොල්වල ආලේප කර මුදුව ස්ක්‍රබ් කරන්න ඕනේ. ඒ වගේම රාත්‍රී නිින්දට පෙර දෙතොල් මත ඔලිව් තෙල් ආලේප කිරීමේ මේ තත්ත්වය වළක්වා ගන්න හොඳ ප්‍රතිකාරයක් වෙනවා. හත්වෙනි එක තමයි මී පැණි සත්කාරය. තොල් ආකර්ෂණය කර ගැනීමට මී පැණි සමග යෝගට්, කඩල පිටි තේ හැඳ වගින්ගෙන හොඳින් මිශ්‍ර කර තලපයක් ලෙස සකසා ගන්නවා. ඉන්පසු මේ තොල්වල ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න ඕනි. අටවෙනි එක තමයි පිපිඤ්ඤා සත්කාරය. පිපිඤ්ඤා මගින් තොල් සම්බාහනය කිරීමෙන් තොල්වල අඳුරු පැහැය අඩු කරගන්න පුළුවන් වෙනවා. පිපිඤ්ඤා පෙත්තක් අරගෙන විවේකීව ඉන්න වෙලාවකට තොල් සම්බාහනය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. මේක දිනපතා මිනිත්තු 5ක් පමණ කරන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. නවවෙනි එක තමයි තොල්වල තෙතමනය පවත්වා ගැනීම. සෑම විටකම තොල්වල තෙතමනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. ඔබ පිටත සිටින විට තොල්වල ලිප් බාම් හෝ පෙට්‍රෝලියම් ජෙල් ආලේප කිරීම වඩාත්ම සුදුසුයි.
ඒ වගේම ඔබ නිවසේ සිටින විට කොකෝ බටර් තොල්වල ආලේප කිරීමෙන් ඉතාම වැදගත් වෙනවා. රෝස පැහැ සහ මුදු තොල් ලබා ගැනීමට සෑම විටම තොල්වල තෙතමනයක් තබා ගත යුතු වෙනවා. 10 වෙනි එක තමයි දෙහි වලින් ප්‍රතිකාර කිරීම. දෙහි, ග්ලිසරින් හා මී පැණි තේ හැන්ද බැගින් අරගෙන මිශ්‍ර කර රාත්‍රී නිින්දට පෙර ආලේප කළ යුතු වෙනවා. මේ දිනපතා සිදු කිරීමෙන් ඉතාමත් විශ්මිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. ඉතින් මේ වගේ වීඩියෝ එකක් ආයෙත් ඔයාලට අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.